අයිබෝන් හැමෝටම ඉතිං වෙනද වගේම සුපුරුදු ලෙංගතුකමෙන් ඔයාලා හැමෝම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතිං අද අරන් ඇවිල්ලා තියෙන්නේ රුමේනියාවේ ඉන්න අයට සා ඉන්න බලාපොරොත්තු ඉන්න ඔයාලට ගොඩක් වටින අවස්ථාවක්. ඒ තමයි මෙහෙට ඇවිල්ලා ඔයාගේ ජොබ් එක නැති වුණොත් එහෙම මෙහෙ රැකියාව කරන් ඉද්දි ජොබ් එක නැති වුණොත් ඔයාට අලුත් ජොබ් එකක් හොයාගන්නකම් මෙහෙ ආයතනයකින් ඔයාට වැටුපක් වගේ මාසිකව යම් මුදලක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ මුදල කොහොමද ලබා ගන්නේ? අවශ්‍ය සුසුකම් ලියකියවිලි මේ process එක මේ ගැන සවිස්තරාත්මකව කතා කරනවා. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝට. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කලා ඇන් ලියා YouTube නාලිකාව කරන කල්හාරයියට. මොකද මමත් මේ සම්බන්ධව දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ වීඩියෝව හරහා තමයි මම දැනගත්තේ. මම ඒ වීඩියෝ එකත් ළඟ channel එකේ link එකත් description එකේ දාලා තියන්නම්. ගිහලා බලන්න සහ subscribe කරන්න අමතක කරන්න එපා යාළුවා channel එක. මොකද ඔයාලට තවත් වටින තොරතුරු ඒ හරහා දැනගන්න පුළුවන් වේවි ඉදිරියේදී. ඉතින් මම ඊට පස්සේ ඔහුට පුද්ගලිකව කතා කරා. මොකද මගේ වීඩියෝ බලන මගෙත් එක්ක ඉන්න ඔයාලා වෙනුවෙනුත් මේ තොරතුරු ලබා දෙන්න අවශ්‍ය නිසා මම මේ වීඩියෝ එකක් කරන්න කමක් නැද්ද සහ කියලා ඊට පස්සේ එයා කිසි ගැටලුවක් නැහැ කියලා මට තවත් තොරතුරු ගොඩක් මේ සම්බන්ධව එයා කියලා දුන්නා. ඊට අමතරව මම මේ අනෆ්සා මේ වෙබ්සයිට් හරහා තොරතුරු එකතු කරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා එයාට. මොකද අපේ මිනිස්සුන්ට නොදැනුවත්කම නිසා මේ රටවල් වල තියෙන benefits ලැබෙන්නේ නැහැ සහ සමහරක් කුහක මිනිස්සු තමන් විතරක් දැනගෙන ඒක කරගෙන පාඩු ඉන්නවා තවත් මිනිස්සෙකුට දැනගන්න කියන්නේ නැහැ. ඉතින් ඒ මිනිස්සු අතරේ මේ වගේ මිනිස්සු වටින නිසා. හරි. දැන් මම කතා කරන්නම් මේකේ මොකක්ද වෙන්නේ කියන එක. ඔයා මෙහෙට ඇවිල්ලා මෙහෙ ජොබ් එකක් කරන් ඉන්නකොට ඔයාගේ වැරද්දකින් හරි ආයතනයේ හේතුවක් මත හරි ඔයාට රැකියාව අහිමි වුණොත් එහෙම අලුත් ජොබ් එකක් හොයාගන්න ඔයාලා දන්නවා මෙහෙ ප්‍රොසීඩර් එක ටිකක් අමාරු කාරණාවක්. නීත්‍යානුකූලව ගත්තොත් එහෙම ඔයා අලුත් තැනකට ඇප්ලයි කරන්න ඕන. ඔයාට හම්බ වෙන රිලීස් ලෙටර් එකේ රිලීස් ටයිම් එක මාස 3ක් වෙන්න පුළුවන්. ඒ කාලේ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔයා ජොබ් එකකට ඇප්ලයි කරන්න ඕන. ඊට පස්සේ වර්ක් පර්මිට් එකක් ආවට පස්සේ තමයි නීත්‍යානුකූලව නම් ඒ අලුත් ආයතනයේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි සමහර ආයතන මම දන්නවා ඔයා ඒකට යන්න කැමති වුණාට පස්සේ ඩොකියුමන්ට් දාලා වැඩ කරන්න පුළුවන් තැනුත් තියෙනවා. හැබැයි බැරි තැනුත් තියෙනවනේ. ඉතින් මෙන්න මේ කාලය පුරාවට ඔයාට සමහරක් විට රෙන්ට් එක ගෙවාගෙන ඉන්න සිද්ධ වෙයි. නැත්නම් ඉන්න තැනක් නැති වුණොත් රෙන්ට් එකට තැනක් ගන්න සිද්ධ වෙයි. කෑම බීම ටික ෆුඩ් කාඩ් එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ හිර වෙනවා. ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. බැංක් ලෝන් වගේ අරන් තියෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ගොඩකට හිර වෙනවා. මටත් අත්දැකීමක් තියෙනවා. ඒ ගැනත් කියන්නම්. ඉතින් එන්න ඒ වගේ අවස්ථාවක මෙන්න මේ වගේ ආයතනයකින් ඔයාට මාසිකව ජීවත් වෙන්න අවශ්‍ය වෙන විදිහ යම් මුදලක් ඔයාට මාස පුතා බැංකුවට ලැබෙනවා නම් මම හිතනවා ඒක ලොකු සහනයක් ඔයාලට. ඉතින් මෙන්න මේ වැඩේ සිද්ධ වෙන්නේ අනෆ් කියලා ඔයගොල්ලෝ දන්නවා නැත්නම් අපේ මේ රට තුල ටැක්ස් එකතු කරන ඒවා ටැක්ස් ගෙවන්න ඕන දේවල් මෙන්න මේ කටයුතු සිද්ධ වෙන ආයතනය තමයි අනෆ් කියලා කියන්නේ. සහ තව ඒ වගේම එකක් තියෙනවා AJOFN කියන ආයතනය. ඒ කියන්නේ එම්ප්ලොයිමන්ට් ලගේ ඒජන්සි එකක් විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන ආයතනයක්. මම ඒ දෙකේම තොරතුරු ඩිස්ප්ලේ එක වලට එකතු කරන්නම්. ඉතින් මෙන්න මේ ආයතන දෙක හරහා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. විශේෂයෙන් AJOFM කියන ආයතනය හරහා. එතකොට මම ඉදිරියේදී ඔයාලට කතා කරන්නම් අවශ්‍ය වෙන සුදුසුකම්. මෙන්න මේ සුදුසුකම් ටිකත් එක්ක ඔයාට මෙන්න මේ ආයතනයට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දක් දක්වා වගේ කාලයකට ඔයාට මේ මුදල ලබා ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මොනවද මේකට ඔයා සුදුසුෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් කියලා. පළවෙනි කාරණාව හැම දෙයකටම වගේ ඔයා අනිවාර්යෙන් මේ රටට ඇතුල් වෙලා ඉන්න ඕනේ. ලීගල් ක්‍රමයකට නැත්නම් වර්ක් පර්මිට් එකක් අරගෙන නැත්නම් වීසා එකක් එක්ක ඔයා මේ රටට නීත්‍යානුකූලව ඇතුල් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම ඔයා අවම වශයෙන් අවුරුද්දක කාලයක්වත් එක් ආයතනයකට වැඩ කරලා තියෙන්න ඕනි. ඒ වගේම TRC කාඩ් එක වගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව පාස්පෝර්ට් එක සහ ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකක් අවශ්‍යයි. ඔයාලට මතක නම් මගේ ඉස්සර වීඩියෝ වල මම කතා කරා මෙහෙට ගේන්න ඕන මොනවද කියන වීඩියෝ එකේ මම කිව්වා ඉදිරියේදී ඔයාලට ඒක දේවල් වලට මෙන්න මේ ડોකියුමන්ට් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයා ලංකාවේදී බර්ත් සර්ටිෆිකේට් එකක් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකක් අරගෙන එන්න සහ තව ඔයාගේ এডুকেෂන් O level හරි A level හරි නැත්නම් ඩිප්ලෝමා හරි මේ සම්බන්ධ දේවල් වෙනත් රටකට පිළිගන්න අවශ්‍ය වෙන විදිහට ඔයගොල්ලෝ දන්නවා හදා ගන්න ඕන විදිය මෙන්න මේ විදිහට කරලා අරගෙන එන්න කියලා කිව්වා. ඉතින් මේකෙදිත් මම කිව්වා වගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකක් අවශ්‍ය වෙනවා.
ඊට අමතරව ඔයාගේ එඩුකේෂන් කොලිෆිකේෂන් විදිහට මොනාරි සර්ටිෆිකේට් තියෙනවා නම් O level හරි A level හරි වෙන්න පුළුවන්. ඒ දේවලුත් මේකට අවශ්‍ය වෙනවා. මම ආව දවස්වල නම් මම ඉස්සල්ලාම වැඩ කරපු ආයතනයෙන් මගේ O level සහ A level රිසර්ච් ෂීට් එක පරිමේණි සර්ටිෆයි කරලා අරන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒක මෙහෙ ඒගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරලා කොහෙන් හරි අනුමත කරලා මට ගෙනත් දුන්නා. මම ඒකෙත් ඔයාලට ෆොටෝ එකක් මේකෙන් එකතු කරන්නම්. මොකද එයාලා කිව්වා මේකෙදි ඔයාලට ඉදිරි වැඩ කටයුතු වලදී උවමනා වෙන්න පුළුවන් කියලා. මට නෙමෙයි අනිත් හැමෝටමත් ඒකයි විදිහට තිබුණු කට්ටියට හදලා දුන්නා. ඉතින් ඒකත් අවශ්‍ය වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ඔයා මේ ආයතනයෙන් අයින් උනේ හෝ අයින් කරේ හරි ඒ අදාළ ආයතනයෙන් දෙන රිලීස් ලෙටර් එක සහ ගොඩක් වෙලාවට ආයතනේ ඔයාලා මේ අයින් කරනකොට හරි අයින් වෙනකොට රිලීස් ලෙටර් එක විතරක් දීලා අයින් කරනවා. හැබැයි මෙහෙම අයින් වෙන්න බලාපොරොත්තුවෙන් හරි ඉන්නවනම් අයින් කරලා හරි ඉන්නවනම් ඒ ආයතන වලින් ඉල්ලගන්න අනෆ් එකට දෙන්න අවශ්‍ය ඩොකියුමන්ට් ටික දෙන්න කියලා. එතකොට ඔයාලට හදලා දෙනවා රිලීස් ලෙටර් එක. ඊට පස්සේ අද වෙරින්ස් කියලා එකක් දෙනවා. මේ අද වෙරින්ස් එකේ ස්ථානලා තියෙනවා. ඔයා මේ කාලේ නම් මෙච්චර කාලයක් මේක වැඩ කරලා තියෙනවා. මේ වාගේ CAP නම් එක, මේ වාගේ ටැක්ස් ගෙවපු නම් එක, ඒ ගෙවලා තියෙනවා නම් ඒ තොරතුරු ඔක්කොම ඇතුළත් කරලා ඒකේ තියෙනවා. සහ ඊට අමතරව තව ලබා දෙනවා ඔයාගේ වැටුප් ලැබිලා තියෙන්නේ කොහොමද, ඊට අමතරව මොන හරි ඔයාගේ වැටුප් කප්පාදු කිරීම සිදු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ තොරතුරු ගොඩක් එක්ක හම්බෙනවා. මම හිතනවා මං ගාව ඒ ටික ඇති. මං තිබ්බොත් මේකත් එකතු කරන්නම් මේ පින්තූර කීපයක්. ඊට අමතරව තව විශේෂම කාරණාවක් තමයි අර කියපු ඔක්කොම සුසුකම් සහ මේ දේවල් වලට අමතරව අනිවාර්යෙන් ඔයාගේ ආයතනය, ඔයා රැකියාව කරන ආයතනයෙන් මේ අනෆ් එකට නැත්නම් මේ ඔයා දන්නවා ටැක්ස් එකක් කැපෙනවා ඔයාගේ වැටුපෙන් 45% වගේ ටැක්ස් එකක් කැපෙනවා සෝෂල් ඉන්ෂුරන්ස්, හෙල්ත් වලට. එතකොට තව ඔයාගේ වැටුප මත කියලා ටැක්ස් එකක් කැපෙනවා. මෙන්න මේ කියන කොටස් තුන යටතේ ටැක්ස් ගෙවලා තියෙන්න ඕනේ. යම් හේකින් ඔයාගේ ආයතනයේ ටැක්ස් පැහැර හැරලා ගෙවන්නේ නැතුව ඉඳලා තිබුණොත් ඔයා මේකට සුදුසුෙක් වෙන්නේ නැහැ. අඩුම තරමේ මම අර කිව්වාගේ අවුරුද්දක කාලයක් වැඩ කරලා මේ ආයතනයට ටැක්ස් ගෙවලා තියෙන්න ඕනි. ඊට අමතරව ඔයාගේ අවසාන නැත්නම් මේ අයින් වුණු වැඩපොලේ වර්ක් කොන්ට්‍රැක්ට් එකේ කොපි එකක් සහ ඔරිජිනල් එක තියෙනවා නම් ඒක අරගෙන යන්න ඕනේ. ඒ වගේම බැංක් ස්ටේට්මන්ට් එකකුත් මෙතනදී ඔයාගේ අවශ්‍ය වෙනවා මේ ඔයාට ලැබෙන මුදල් ලබා දෙන්න. මේ බැංක් ස්ටේට්මන්ට් එක නැත්නම් බැංකුව සම්බන්ධව කතා කරනකොට මට කල්හරයත් කිව්වේ ING ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ඔහු හරහා මම දැනගත්තේ ING කියලා කියන එක සෙමි ගවර්න්මන්ට් වගේ රජයේ සමග ගනුදෙනු ලොකුවට සිද්ධ වෙන රජයත් එක්ක යන බැංකුවක් නෙවෙයි කියලා. ඉතින් ඔයාලට ING එකක් නම් තියෙන්නේ වෙන එකක් දැන් හදාගන්න. BCR වෙන්න පුළුවන්, Unicredit වෙන්න පුළුවන්, BRD මේ වගේ ගොඩක් තියෙනවනේ, BT මේ වගේ එකක් හදාගන්න. දැන්ම හදාගන්න. මොකද ඒ එකක් තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඉතින් මෙන්න මේ බැංක් ස්ටේට්මන්ට් එක මෙන්න මේ කියන කරුණු කාරණා ටික මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට් ටිකත් එක්ක ඔයා යන්න ඕනේ අනෆ් නැත්නම් AJOFM කියන මෙන්න මේ කාර්යාලයට. හැම නගරයකම මෙන්න මේ කියන කාර්යාලයක් තියෙනවා. එතෙන් ගිහිල්ලා කියන්න ඔයාගේ රැකියාවක් නැති වුණා මම මෙතෙන් ආවේ අන්එම්ප්ලොයිමන්ට් කෙනෙක් විදිහට මෙතනින් ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස් ලබා ගන්න කියලා. ඒ වගේම මෙන්න මේ වගේ තැනකට යනකොට විශේෂයෙන් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඉතින් අර කල්හරයත් මට කිව්වේ අරද්වල නම් එයාලු පළවෙනි ලාංකිකයා මේ විදිහට මුදල් ලබාගත්තු මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණු. නොදුන්නත්කම අනිත් මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක ඉතින් ඒ නිසා මේ වගේ තැනකට යනකොට මෙන්න මේකට මේ ඩොකියුමන්ට් ටික විතරක් නිසා ඔයාව ක්වොලිෆයි කරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට බලයි මම අර කියපු කරුණු කාරණා ඔක්කොමට අමතරව ඔයා චුට්ටක් එතන යනකොට පිළිවෙලට අඟල කරලා යන්න. එතන හැසිරෙන විදිය ඒ දේවල් චුට්ටක් බලන්න. මොකද ඒ දේවල් එක්ක මේ දේවල් තීරණය වෙන්න පුළුවන් නිසා. ඉතින් එතන අවශ්‍ය ඩොකියුමන්ට් ටික ලස්සනට පිළිවෙලට හදාගෙන යන්න. ඔයාලා දැන් දන්න නිසා නැත්නම් එතන කලින් ගිහිල්ලා ආන්න. ඒගොල්ලෝ ඊට පස්සේ එතන රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ රෙජිස්ටර් වෙනකොට එයාලා දෙන ෆෝම් එකේ අවශ්‍ය ලියකියවිලි ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ හරි ඔයාට ඒ ටික සම්පූර්ණ කරගෙන අරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට ජොබ් එකක් හොයාගන්නකම් තමයි මේක දෙන්නේ. ජොබ් එකක් හොයාගන්නකම් මාස 12ක් දක්වා වගේ කාලයකට ඔයාට වැටුපක් වගේ මුදලක් හම්බ වෙනවා. ඒක දල වශයෙන් කිව්වොත් එහෙම දැන් රුමේනියාවේ තියෙන අවම දල වැටුප නැත්නම් ග්‍රොස් සැලරි එක 4050නේ. මෙන්න මේ ග්‍රොස් සැලරි එකකින් ඔයාට හම්බ වෙනවා නෙට් සැලරි එකක් හම්බ වෙනවානේ ටැක්ස් ගියාට පස්සේ. අන්න ඒ හම්බෙන මුදලෙන් 175ක් වගේ මුදලක් හම්බ වෙන්නේ. ඉතින් මේක වැඩි කරගන්න පුළුවන්. තව 103කින් 105කින් වැඩි කරගන්න පුළුවන්. කොටස් විදියට මම ඒකත් ඉදිරියේදී කියන්නම්. මෙන්න මේ වගේ මුදලක් හම්බ වෙනවා මාසිකව.
එතකොට සාමාන්‍යයෙන් ඒ මුදල වගේ බැංකුවට ලැබෙන්නේ කල්හරය කියපු විදියට හැම මාසිකම 20ත් 30ත් අතර වගේ කාලයේදී. ඉතින් එතකොට ඔයා මාසිකව මෙන්න මෙතන මේ ඔයාව සම්බන්ධ කරන නැත්නම් ඔයාගේ තොරතුරු මේ වැඩ කටයුතු කරන කන්සියුලර් ගාවට ඔයාට මාසිකව යන්න සිද්ධ වෙනවා. දැන් පළවෙනි මාසේ ඔයා මේකට ක්වොලිෆයි වුණොත් එහෙම එයාලා අස්සම් කරලා ඒ දේවල් ටික කරලා ඒ කොටු 12ක් තියෙනවා. එයාගේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් ඔයාට තවත් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. ඒකේ කොටු 12ක් තියෙනවා මාසෙන් මාසෙට. ඊළඟ මාසේ ඩේට් එකක් ඒගොල්ලෝ දාලා දෙනවා. ඔයාලා ආපහු එතෙන්ට යන්න ඕනේ. ඒ දිනයට ගිහිල්ලා එතන අස්සම් කරන්න ඕන සහ ඒගොල්ලෝ ඔයා ගැන හොයලා බලනවා. ඔයාට තාම ජොබ් එකක් හම්බ වෙලා නැද්ද? සහ ඔයාම විශේෂයෙන් මේ රට තුල ඉන්නවද කියන එක සම්බන්ධ. ඉතින් ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට පස්සේ සල්ලි ටික බැංක් account එකට රැටෙන්න තියලා ඔයාට ලංකාවට යන්න හරි නැත්නම් වෙන සවාරි වෙන රටවල් වලට යන්න එහෙම බෑ. ඔයා මෙහෙ ඉන්න ඕන අනිවාර්යෙන්. ඒ වගේම ඒගොල්ලෝ බලනවා ඔයාට මොන හරි ජොබ් එකක් හම්බෙලාද? යම් අසනීප තත්ත්වයක් ඇති වෙලා තියෙනවද? නැත්නම් වෙනත් මොන හරි ප්‍රශ්න තියෙනවද? ලංකාවට යන්න සැලසුම් කරන් තියෙනවද? මෙන්න මේ වගේ මොන හරි දෙයක් තියෙනවද කියලා බලන්න තමයි ඒගොල්ලෝ එහෙම මොකුත් නැත්නම් ඔයා තවත් දුරටත් මේකට සුසු නම් ඊළඟ කොටු ඊළඟ මාසවල ඔයාලට ලබා දෙන්න තමයි ඒගොල්ලෝ ඒ විදිහට චෙක් කරලා බලන්නේ. ඒ වගේම මෙන්න මේ කාලය තුලදී ඔයා මේකට සුසුකම් ලබලා මේ මුදල් ඔයා ලබා ගත්තොත් එහෙම ඔයාට ඊට පස්සේ මාස 3ක් හරි 4ක් හරි ගිහිල්ලා ජොබ් එකක් ලැබුණොත් අනිවාර්යෙන් මේගොල්ලෝගේ වෙබ්සයිට් එකේ කියලා තියෙන නම් දවස් 3කට කලින් කියන්නේ ජොබ් එකකට යන්න දවස් 3කට කලින් ඔයාට ජොබ් එකක් හම්බෙලා තියෙනවා කියලා දවස් 3කට කලින්වත් ඔයා මේ ආයතනයේ ගිහින් දැනුවත් කරන්න ඕනේ. මට මෙහෙම ජොබ් එකක් හම්බ වුණා. මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් නවත්තන්න පුළුවන් කියලා. මොකද එහෙම නැති වුණොත් ඔයාට දඩේකට යටත් වෙන්න සිද්ධ වෙනවා. නොදැනුවත් ඒ කියන්නේ දැනුවත් නොකර තවදුරටත් ගන්න හින්නවා නම් ඒක කරන්න බෑ. විශේෂයෙන් එයාලට අනිවාර්යෙන් ඔයාගේ තොරතුරු ටික ඒ ආයතනයට යන නිසා එහෙම කරන්න එපා. දැනුවත් කරන්න. එතකොට ඊළඟට මම කතා කරන්නම් මේකේ ඔයාලට කොහොමද තව වැඩි කරගන්න කියලා. මේ මම කිව්වා දැන් මේක 175ක වගේ මුදලක් හම්බ වෙන්නේ. මේක වැඩි කරගන්න පුළුවන් ඔයා මේ රට තුල ඉඳලා තියෙන කාලය අනුව. මම කියවනේ මේකට සුසුකම් ලබන්න අඩුම වශයෙන් අවුරුද්දක් ඔයා ඉඳලා තියෙන්න ඕනේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දට වඩා වැඩිපුර ඉඳලා තියෙන කාලයන් අනුව මේක කැටගරයිස් කරලා තියෙනවා. 103කින් 105කින් මෙහෙම වැඩි කරනවා කියලා. මම දැන් ඩිස්ප්ලේ එකේ දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ 175ට අමතරව ඔයා මේ රට තුල අවුරුද්දට වැඩි නැත්නම් අවුරුදු 3ක් විතර ආවම වැඩ කරලා තියෙනවා නම් ඔයාගේ මේ 175 ප්‍රමාණය තව 103කින් වැඩි වෙනවා. ඊට පස්සේ අවුරුදු 3ත් 5ත් ඒ කියන්නේ 5ක් දක්වා විතර වැඩ කරලා තියෙනවා නම් 3ට වැඩි නම් ඔයාට 105කින් මේක තව වැඩි වෙනවා. එතකොට අවුරුදු 5ත් 10ත් වගේ වැඩ කරලා තියෙනවා නම් මේක 7කින් වැඩි වෙනවා. ඊට පස්සේ මට මතක විදිහට මම කියාගෙන යනවා. මම chart එක දාන්නම්. ඒකේ ඔක්කොම තොරතුරු ටික තියෙනවා. සාමාන්‍ය අවුරුද්දට වඩා වැඩ කරලා තියෙනවා නම් තවත් මේක වැඩි වෙනවා. මම ඒක මේකට එකතු කරන්නම්. ඒකෙන් හරිම විදිහට ඒ ටික දැනගන්න. ඒ වගේම මේක ඔයාලට අවශ්‍ය නම් පෝස්ට් ඔෆිස් එක හරහත් ලබා ගන්න පුළුවන් බැංක් account එකක් නැත්තම් වගේ. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ සහ කල්හරයත් කිව්වා අනිවාර්යෙන් බැංක් එකක් එක යන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා මෙහි පෝස්ට් ඔෆිස් එකෙන් ඔයාලට දැන් මේ පෝස්ට් ඔෆිස් එක හරහා මේකට ගියොත් එහෙම ඔයාගේ ඒ මුදල් ටික අරගෙන ඉන්න පෝස්ට්මන් කෙනෙක්. එතකොට ඔයා ලොකේෂන් එකේ හිටිය නැත්නම් ඒගොල්ලෝ මේ මුදල් ටික අරන් ගිහලා අපහු එයාලට ආයතනයට ලබා දෙන. එතකොට මේක ඔයාට නොලැබෙනවා. මොකද ඒ කියන්නේ ඔයාට මේක අත්‍යවශ්‍ය නැති වගේ සීන් එකක් නිසා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් බැංක් account එකක් එක්ක යන්න. දැන් වෙද්දිත් ඔයා රැකියාවෙන් අයින් වෙලා නම් ඔයාට තියෙන ING එකක් නම් දැන් කිසිම account එකක් නැතුව ඔයාට ආයතනයේ අතර නම් සල්ලි දුන්නේ කිසි ගැටලුවක් නැහැ. මම කිව්වා වගේ අනිත් බැංක් account එකක් හොදාගන්න යන්න ඒ බැංකුවකට ගිහිල්ලා කියන්න. ඔයාට monthly මෙන්න මේ ආයතනය හරහා මුලින් අරකට එක්ක කතා කරලා ඉන්න. ඊට පස්සේ ගිහිල්ලා කියන්න මට monthly මෙන්න මේ වගේ loans එකක් හම්බ වෙනවා මෙන්න මේ ආයතනෙන් මට ඒකට bank account එකක් open කරන්න ඕනේ කියලා. ඉතින් එතනදී ඒගොල්ලෝ open කරලා දෙයි. විශේෂයෙන් Unicredit වගේ නම් කිසි ගැටලුවක් නැහැ. එහෙම දුන්නේ නැත්නම් ඔයාලගෙන් සමහරක් විට ඒගොල්ලෝ ඉල්ලනවා එහෙමනම් ඒ ආයතනෙන් ලිඛිතව ලියුමක් අරගෙන එන්න කියලා. ඉතින් එතකොට මේ ආයතනයට ගිහිල්ලා කිව්වහම ඒගොල්ලෝ ලියුමක් හදලා දෙනවා. ඒක ගිහින් දීලත් account එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ process එකට සම්බන්ධ වෙන එකකින් තව benefits ගොඩක් තියෙනවා. මම ඒ ගැන තමයි දැන් කතා කරන්නේ. අපි හැමෝම දන්නවා දැන් මේ විදිහ මුදලක් හම්බ වෙනකොට අපිට ජීවත් වෙන්න කන්න බොන්න ඉන්න තැනට රෙන්ට් එක ගෙවා ගන්න මෙන්න මේ දේවල් වලට මේක ලොකු සහනයක් වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයගොල්ලෝ දන්නවා මේ රට තුල ජොබ් එකක් මාරු කරන්න ඔයාලට මාස 3ක කාලයක් හම්බ වෙනවා රිලීස් පීරියඩ් එක විදියට. රිලීස් ලෙටර් එකක් නිකුත් කරාම දින 90ක් තමයි වළංගු වෙන්නේ. ඊට පස්සේ වර්ක් පර්මිට් එක ඇප්ලයි කරොත් ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙනවා.
හැබැයි ඔයා මෙන්න මේ ආයතනයත් එක්ක රෙජිස්ටර් වෙලා මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙලා හිටියොත් එහෙම එක පැත්තකින් මේ ආයතනයෙන් ජොබ් ලබා දෙනවා. මේක නිකන් ජොබ් බැංකයක් වගේ සර්විස් එකකුත් තියෙනවා. අපේ බියුරෝ එක තියෙන බියුරෝ එකේ ජොබ් දෙන විදිය වෙන එකක්. ඒක වෙන කතාවක්. හැබැයි ජොබ් බැංකයක් තියෙනවනේ. ඒකෙනුත් ලංකාවේ අයව විදේශ රටවල් වල කියවන්න වලට එක එකකට සම්බන්ධ කරනවනේ. අන්න ඒ වගේ මෙයාලගෙත් ජොබ් බැංකයක් තියෙනවා. අර මෙන්න මේ කාරණාවට තමයි ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් නැත්නම් වර්ක්ස් ක්වොලිෆිකේෂන් මොනවාට තියෙනවා මේකට එකතු කරන්න ඉල්ලන්නේ අන්න ඒ කාරණාව මත. එතකොට ඔයා මේ කියන මොනවා හරි දේවල් වලට සුදුසුකම් තියෙන රැකියාවක් තිබුණොත් ඒගොල්ලොත් ඔයාලට රැකියාවක් ලබලා දෙනවා. හොයලා දෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවත් ගොඩක් වටිනවා. ඒ වගේම මෙන්න මේ රිලීස් කාලය ඉවර වෙන්න කලින් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා හිටියොත් හිතන්න රිලීස් එකේ තව මාසයයි තියෙනවාට මේ කාලය වෙද්දි මේ මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා හිටියොත් කිසි ගැටලුවක් නැහැ. මෙයාලා හරහා ඔයාලට අලුත් ජොබ් එකකට යන්න අවශ්‍ය වටපිටාව හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා මෙහි ගොඩක් බැංකුව ආයතන වලින් දුන්න ඔයාලට ණය පහසුකම් ලබා දුන්නා. අඩුම ડોකියුමන්ට් යටතේ ණය පහසුකම් ලබා දුන්නා. මේකෙත් කතාවක් තියෙනවා මම ඉදිරියේදී කියන්නම්. මෙන්න මේ වගේ ඔයා ලෝන් එකකුත් අරගෙන හිටියොත් හිතන්න ජොබ් එකක් නැති වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක හිර වුණොත් ඔයාලට ලෝන් එක ගෙවා ගන්න බැරි වෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවක ඔයාට මෙහෙන් ලෙටර් එකක් දෙනවා අදාළ බැංකුවට ගිහිල්ලා දෙන්න කියලා. අන්න එතකොට ඔයාලට ජොබ් එකක් හම්බ වෙනකම් ඔයා ස්ටේබල් වෙනකම් වැටුපක් හම්බ වෙනකම් ඒ කාලයට ඔයාගේ අර ණය වාරික ලබා ගන්න එක ඒගොල්ලෝ නවත්තනවා. ඔයාට රිලීස් පීරියඩ් එකක් ලබා දෙනවා. ඉතින් ඒකත් ලොකු සහනයක්. ඊට අමතරව මොනවා හරි මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙන්න මේ දේවල් වලටත් මේකේ සහනයක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ අනෆ් එක නැත්නම් මේ AJOFM කියන මෙන්න මේ ආයතන හරහා මම දැන් හොයලා බැලුවත් එක ගොඩක් තොරතුරු දැනගත්තා. තව බෙනිෆිට්ස් ගොඩක් හම්බ වෙනවා. විශේෂ කරුණු කාරණාවලට ගොඩක් අවස්ථා තියෙනවා. ඔයාලට ඒ ගැන දැනගන්න ඕන නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න අවශ්‍යයි කියලා මම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්. මේ ආයතන මොනවද? මේකේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? අපිට තව ගන්න පුළුවන් බෙනිෆිට්ස් මොනවද? මේ වගේ ඒ ගැනත් කතා බහ කරන්නම්. හරි. ඉතින් මෙන්න මේ වගේ බෙනිෆිට්ස් ටිකක් හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් මේ වගේ අවස්ථාවක් තියෙනවා නම් බලන්න උත්සාහ කරලා. මොකද මම දන්නවා මේක කොච්චර අමාරු වෙයිද කියලා. මම පළවෙනි ආයතනයේ අවුරුදු 4.5ක් විතර වැඩ කළා. එතනින් අයින් වෙලා මේ දැන් වැඩ කරන තැනට එනකොට මට මාස 3ක විතර කාලයක් ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා වර්ක් පර්මිට් එක ලැබෙනකම්. එතකොට ඒ කාලේ පුරාවටම මං ගාව තිබ්බ මුදල් වලින් රෙන්ට් එක ගෙවා ගන්න ඕන, බිල් ටික ගෙවා ගන්න ඕන, ඊට පස්සේ මගේ පුද්ගලික අවශ්‍යතා, කෑම බීම, ගෙදරට යවන ඒවා මෙන්න මේ සියලුම දේවල් ලොකු පීඩනයක් එක්ක ඒ කාලේ ජීවත් වුණා. ඇත්තටම මේක මම ඒ වෙද්දි දැනන් හිටියා නම් මටත් මේ අවස්ථාව ලබා ගන්න තිබ්බා. ඉතින් ඒ නිසා ඕගොල්ලොත් මේ තොරතුර අනිත් අයත් එක්ක බෙදා ගන්න සහ විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේ වගේ අපිට ලැබෙන අවස්ථා නැති කරන මිනිස්සු ඉන්නවා මේක අයුතු ලෙස පාවිච්චි කරන. උදාහරණයක් විදිහට ටෙලිකොම් එකෙන් මොබයිල් ෆෝන් ගෙවන්න ගන්න පුළුවන්කම තිබුණා. මිනිස්සු අරගෙන එක්ක රට පැන්නා එක්ක ලංකාවට ගියා. දැන් ඒ මිනිස්සු දෙන්නේ නැහැ. ඊට පස්සේ මං කිව්වා වගේ මේ ING එකෙන් තවත් බැංකුව වලින් ඔයාලගේ අවම මොනවද ලියකියවිලි යටතේ ID එක මෙච්චර කාලයක් තියෙනවා. මේ කිසි දෙයක් නැහැ. අවම ලියකියවිලි යටතේ ඔයාලට ණය පහසුකම් ලබා ගන්න පුළුවන්කම තිබ්බා. දැන් මිනිස්සු ඔක්කොම ණය අරගෙන රටවල් වල පැනලා ලංකාවට ගිහිල්ලා. දැන් ණය දෙන්නේ නැහැ. දැන් ණයක් ගන්න ගියොත් එහෙම ඔයාට PR එක නැත්නම් රෙසිඩෙන්ට් පෙටර්මිලුම් කියලා කියනවා. දීර්ඝ කාලීන පදිංචිය සඳහා අයදුම්පත නැත්නම් ID එක තියෙන්න ඕන. ඒක ඉල්ලනවා. මෙන්න මේ වගේ සමහර බැංකු තියෙනවා ලංකාවේ කියලා කිව්වහම account එකක් හදන්නවත් කැමති නැහැ. ඒගොල්ලෝ account හදලා දෙන්නේ නැහැ. ඒ වගේ මම්ම වීඩියෝ එකක් කරලා ඔයාලට කියලා දුන්නා ඔනේ පේමන්ට් හරහා කොහොමද බාණ්ඩ ගන්න. සමහරු ඔනේ එක හරහා අරගෙනත් හොරෙන් පැනලා ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරනවා. එහෙම කරන්න එපා. අනිවාර්යෙන් ඒ දේවල් ගත්තොත් ගෙවන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වුණොත් අනිවාර්යෙන් යාළුවා ගිහින් දැනුවත් කරන්න. මේකෙදි නම් ඔයාලට ඒ වගේ හොරු වගේ ඉන්න බෑ. මොකද අනිවාර්යෙන් දඩේකට යටත් වෙන්න සිද්ධ වෙවි. එයාලට තොරතුරු ඔක්කොම දේවල් ටික ලැබෙන නිසා. ඉතින් මීට අමතරව තව ගොඩක් දේවල් ඔයාලට මේ ආයතන හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් කාරණාවක් තමයි මගේ වීඩියෝස් බලන මිනිස්සුන්ගෙන් 70%කටත් වඩා තාමත් මගේ channel එක subscribe කරලා නැහැ. ඉතින් ඔයාලට මුදල් වැය වෙන කාරණාවක් නෙවෙයි මේක. subscribe කරන්න මගේ වීඩියෝස් හොඳ නම් කම්මැලි නොවි subscribe කරලා bell එකත් click කරලා තියන්න. ඉදිරියේදීත් ඔයාලට අලුත් හොඳ තොරතුරු වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් එහෙනම් මෙන්න මේ තොරතුරු ටික තමයි බෙදා ගන්න අවශ්‍ය උනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් ඉහළෙන්නම් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. එහෙනම් ජය